Hello, welcome to my YouTube channel Life with Dr. K. ඉතින් මම අද ඔයාලට කියන්න ආවේ ඔයාලා හැමෝම අහලා තියෙන. ඒ වගේම තමයි අද වෙනවිට සිදුවන මරණ වලින් විශාල මරණ සංඛ්‍යාවකට වග කියන්න ඕන හෘදයාබාධ. එහෙම නැත්නම් හැමෝම දන්න heart attack කියන රෝගය ගැන ඔයාලා හැමෝම දැනගත යුතු කරුණු කීපයක් කියලා දෙන්න. ඉතින් මේ වීඩියෝ එක අන්තිම වෙනකන් බැලුවොත් ඔයාලට මොකක්ද මේ හෘදයාබාධයක් කියලා කියන්නේ? මොකක්ද මේ heart attack එකක් කියලා කියන්නේ? මොනවද රෝග ලක්ෂණ? කාටද මේ හෘදයාබාධ ඇති වෙන්න පුළුවන්? මෙන්න මේ කරුණු හැම එකටම උත්තර බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් මේ වගේ තවත් වීඩියෝ බලන්න මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මොකක්ද මේ හෘදයාබාධයක් කියලා කියන්නේ? ඊටත් කලින් මොකක්ද මේ හෘද වස්තුව කියලා බලමුකෝ. හෘද වස්තුව කියලා කියන්නේ අපේ සිරුරේ තියෙන අපිරිසිදු රුධිරය එකතු කරලා පෙනහළු වලට යවලා ඒවා ඔක්සිජන් වලින් පිරිසිදු කරලා මුළු ඇඟ පුරාම තියෙන අවයව වලට යවන පොම්පයක් වගේ අවයවයක්. ඉතින් මේ හෘද වස්තුව හැදිලා තියෙන හෘද පේශී වලින්. ඉතින් හැම අවයවයකටම වැඩ කරන්න පිරිසිදු රුධිරය අවශ්‍යයි වගේම ඔක්සිජන් අවශ්‍යයි වගේම හෘද වස්තුවටත් ඔක්සිජන් අවශ්‍යයි. ඉතින් හෘද වස්තුවේ පෝෂණයට රුධිරය සපයන්නේ කිලීටක ධමනි කියන චූටි රුධිර නාල වලින්. ඉතින් එතකොට හෘදයාබාධයක් කියලා කියන්නේ කාලයක් යනකොට මේ කිරීටක ධමනි වල කොලෙස්ටරෝල් තැන්පත් වෙලා මේ සියුම් රුධිර නාල පටු වීමකට ලක් වෙනවා. එතකොට යම් අවස්ථාවක මේ චූටි රුධිර නාල අවහිර වෙච්ච රුධිර නාල වලින් රුධිරය යනකොට රුධිර කැටියක් හිර වුණොත් එතනින් එහාට රුධිර සැපයුම අඩාල වෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවක අන්න ඒ රුධිර නාලයෙන් රුධිරය සපයන හෘද පේශි කොටස මිය යනවා. මෙන්න මේ වගේ ක්ෂණිකව සිදුවන හෘද පේශි අකර්මණ්‍ය වීමක් නිසා හෘද වස්තුවේ ඒ හෘද පේශි මිය යාම හේතුවෙන් තමයි මෙන්න මේ heart attack රෝගයක් ඇති වෙන්නේ. ඉතින් සරලව කිව්වොත් හෘදයාබාධයක් කියලා කියන්නේ හෘදයට රුධිරය සපයන රුධිර නාල ක්ෂණික අවහිර වීමක් හේතුවෙන් හෘදයේ ක්‍රියාකාරීත්වය අඩාල වීම තමයි heart attack එක. එහෙම නැත්නම් හෘදයාබාධයක් කියලා අපි හඳුන්වනවා. එතකොට heart attack එකක් එහෙම නැත්නම් හෘදයාබාධයක රෝග ලක්ෂණ මොනවද? කොහොමද අපි අඳුරගන්නේ? හෘදයාබාධයකදී පුද්ගලයාට පපුවේ අධික වේදනාවක් ඇති වෙනවා. පපුව හිර වෙනවා වගේ, පපුව තද වෙනවා වගේ අධික වේදනාවක් ඇති වෙනවා. බොහෝ දුරට මේ කැක්කුම වම් පැත්තට බරයි. හැබැයි එහෙම නොවන අවස්ථාත් තියෙනවා. ඒ වගේම තමයි ඒ අවස්ථාවේදී ඒ පුද්ගලයාට අධික ලෙස දාඩිය දාන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කැක්කුම අධික වේදනාව මේ බෙල්ල දිගේ උඩට, ඒ වගේම මේ අත දිගේ පහළට යනවා වගේ දැනෙන්න පුළුවන්. ඒ වගේම තමයි පපුවේ පිටිපස්සට යනවා වගේ දැනෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර වෙලාවට මේ අධික කැක්කුමත් එක්ක හුස්ම ගැනීමේ අපහසුතාවය ඇති වෙන්නත් පුළුවන්. තවත් සමහර අයට වමන යන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් සමහර අය සිහි නැති වෙලා වැටෙන්න උනත් පුළුවන්. හැබැයි ඔයාලා මතක තියාගන්න ඕන හැමෝටම මම මේ කියපු රෝග ලක්ෂණ හැම එකම එකපාර එන්නේ නැහැ. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට දියවැඩියාව පේෂන්ට් මම මේ කියපු අධික පැප්පුවේ කැක්කුම ඒ විදිහටම දැනෙන්න නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාලට මොකක් හරි සැකයක් තියෙනවා නම් පපුවේ චූටි හරි කැක්කුමක් තියෙනවා නම් ළඟම හොස්පිටල් එකට යන්න එක තමයි වැදගත් වෙන්නේ. එතකොට මේ හෘදයාබාධ රෝගී තත්ත්වය ඇති වෙන්න බලපාන හේතු මොනවද? කාටද මේ රෝගය වැළඳෙන්න පුළුවන්? අපි වයසට යනවත් එක්කම හෘදයාබාධ රෝගී තත්ත්වය ඇතිවීමේ ඉඩකඩ වැඩි. ඒ වගේම තමයි family history. ඒ කියන්නේ අපේ පවුලේ කාට හරි තියෙනවා නම් අම්මට තාත්තට තියෙනවා නම් අන්න ඒ පවුලේ ළමයිටත් හැදීමේ ඉඩකඩ වැඩි. ඒ කියන්නේ ජානමය බලපෑමකුත් තියෙනවා. ඒ වගේම තමයි සමහර රෝගී තත්ත්ව. උදාහරණයක් විදිහට දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩනය මෙන්න මේ රෝගී තත්ත්ව හරියට පාලනය නොවුනොත්, නිසි ප්‍රතිකාර ගත්තේ නැති වුණොත් අන්න ඒ අයට මේ හෘදයාබාධ රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි හෘදයාබාධයක් ඇති වෙන අනිත් හේතු ගත්තාම ස්මෝකින්, ඒ කියන්නේ අධික ලෙස දුම්පානය, මත්ද්‍රව්‍ය භාවිතය, එතකොට තරබාරු අය, ඔබේසිටි අය, එතකොට ස්ට්‍රෙස් එක, අධික මානසික ආතතිය මෙන්න මේ වගේ හේතුත් බලපානවා. ඒ වගේම තමයි ව්‍යායාම අධිකම, එක්සර්සයිස් අඩුවෙන් කරාම අන්න ඒ වගේ හේතුත් බලපානවා. ඉතින් ඔයාලට පොඩි හරි පපුව කැක්කුමක් හැදුනොත් ඔයාලා මොකද කරන්න ඕන? ඉතින් ඔයාලට පපුව කැක්කුමක් හැදුනොත් ඔයාලා කරන්න ඕනේ ළඟම තියෙන රෝහලට ගිහිල්ලා ECG පරීක්ෂණයක් කරගන්න එක.
මෙන්න මේ ECG පරීක්ෂණයෙන් අපිට බලා ගන්න පුළුවන් ඔයාලට ඇති වෙලා තියෙන හෘදයාබාධ රෝගී තත්ත්වයක්ද එහෙම නැත්නම් පපුව කැක්කුම ඇතිවන වෙනත් රෝගයක්ද කියලා. ඉතින් ඔයාලට පපුව කැක්කුමක් හැදිලා ඉස්පිරිතාලෙට ගියාම ඔයාලට සිදු කරන පරීක්ෂණ මොනවද? ඉන්වෙස්ටිගේෂන් මොනවද? මුලින්ම ඔයා ඉස්පිරිතාලෙට ගියාම ඒ ඉන්න වෛද්‍යවරු ඔයාව පරීක්ෂා කරලා බලලා රෝග ලක්ෂණ බලලා ඔයාට ECG පරීක්ෂණයක් සිදු කරනවා. ඒ කියන්නේ පපුවේ පටියක් ගන්නවා. මෙන්න මේ ECG පරීක්ෂණයෙන් අපිට බලා ගන්න පුළුවන් ඔයාලට ඇත්තටම ඇති වෙලා තියෙන හෘදයාබාධ රෝගී තත්ත්වයක්ද ඒ වගේම මොන වගේ හෘදයාබාධයක්ද ඇති වෙලා තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ට්‍රොපොනින් I කියන රුධිර පරීක්ෂණයක් සිදු කරනවා. මෙන්න මේකෙන් අපිට තහවුරු කරගන්න පුළුවන් ඇත්තටම ඔයාලට ඇති වෙලා තියෙන හෘදයාබාධයක්ද කියලා. ඒ වගේම තමයි හෘදයාබාධයක් ඇති වෙන්න හේතු බලන්න සීනි පරීක්ෂණ, කොලෙස්ටරෝල් පරීක්ෂණ, රුධිර පරීක්ෂණ මෙන්න මේ වගේ පරීක්ෂණ සිදු කරනවා. ඒ වගේම තමයි ඔයාලට ඇත්තටම හෘදයාබාධයක් නම් ඇති වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ හෘදයේ බ්ලොක් එක තියෙන තැන බලා ගන්න ඩයි ටෙස්ට් එකක් කරනවා. ඒ කියන්නේ ඇන්ජියෝග්‍රෑම් ටෙස්ට් එකක් කරනවා. එතකොට හෘදයාබාධ රෝගී තත්ත්වයකට තියෙන ප්‍රතිකාර මොනවද? හෘදයාබාධ රෝගී තත්ත්වයකදී මෙන්න මේ රුධිර කැටි තියවෙන බෙහෙත් තියෙනවා හොස්පිටල් වල. එතකොට මේ රුධිර කැටි තියවෙන බෙහෙත් දෙන්න පුළුවන්. ඒ වගේම තමයි විද්‍යාව නැති වෙන නිර්දානාශක දෙනවා. තවත් සමහර අයට ඔක්සිජන් පවා දෙන්න වෙනවා. එතකොට සමහර අයට මේ රුධිර කැටි තියවෙන බෙහෙත් දුන්නට මදි. ඒ බ්ලොක් එක රුධිර කැටි දියවෙන බෙහෙත් වලින් දියවෙන්නේ නැත්නම් ඒ අයට තියෙන ස්ටෙන්ට් ප්‍රතිකාර. ස්ටෙන්ට් ප්‍රතිකරණයේදී වෙන්නේ මෙන්න මේ බ්ලොක් එක තියෙන රුධිර නාලයට ස්ටෙන්ට් එකක් දාලා මේ රුධිර නාලය දිගාරින එක. ඒ කියන්නේ බ්ලොක් එක දිගාරින එක තමයි වෙන්නේ. ඒ වගේම තමයි තවත් සමහර අයට මේ ස්ටෙන්ට් එක දාලත් නැති. අන්න එහෙම අයට බයිපාස් ප්‍රතිකර්මයක් තියෙනවා. බයිපාස් ප්‍රතිකර්මයේදී වෙන්නේ මේ බ්ලොක් එක තියෙන රුධිර නාලය මග ඇරලා විකල්ප මාර්ගයක් හදන එක. මෙන්න මේ වගේ ට්‍රීට්මන්ට් ඔප්ෂන් තමයි හෘදයාබාධ රෝගීන්ට තියෙන්නේ. එතකොට කාට හරි හෘදයාබාධ රෝගී තත්ත්වයක් හැදුනොත් ඊට පස්සේ මොකද කරන්න ඕන? එතකොට ඔයාලට හෘදයාබාධ රෝගයක් හැදුනට පස්සේ අදාළ වෛද්‍ය ප්‍රතිකාර ඒ විදිහටම පාවිච්චි කරන්න ඕන. ඒ වගේම තමයි වෛද්‍ය උපදෙස් පිළිපදින්න ඕන. අදාළ සායන වලට නියමිත පරිදි යන්න ඕනේ. නියමිත ඖෂධ මාත්‍රාව ඒ විදිහටම ලබා ගන්න ඕන. කිසිම අවස්ථාවකවත් තමන්ට හිතුණු විදිහට ඖෂධ අඩු වැඩි කරන ඖෂධ නවත්තන්න යන්න එපා. ගොඩක් දුරට මේ ප්‍රතිකාර ජීවිත කාලෙම ලබා ගත යුතුයි. වෛද්‍යවරයෙක් නියම කරන තෙක් මේ ප්‍රතිකාර දිගටම ලබා ගත යුතුයි. ඒ වගේම තමයි සමබල පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගත යුතුයි. ඔයාලා ධූමපානය කරනවා නම් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් ඒව නවත්තන්න ඕන. ඒ වගේම තමයි වෛද්‍ය උපදෙස් පරිදි අදාළ පරිදි එක්සර්සයිස් කරන්න ඕන. හෘදයාබාධයක් ඇති වුණාට පස්සේ අපි රෙස්ට් කරන්න කියනවා තමයි. හැබැයි ඒකෙන් කියන්නේ බෙඩ් රෙස්ට් කරන්න කියලා. ඒක නිසා වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒක රෝගියාගෙන් රෝගියාට වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා තමට අදාළ පරිදි වෛද්‍ය උපදෙස් ලබාගෙන එක්සර්සයිස් වල නිරත වීම වැදගත් වෙනවා. එතකොට හෘදයාබාධ රෝගී තත්ත්වයකින් වළකින්නේ කොහොමද? හෘදයාබාධ රෝගී තත්ත්වයකින් වැළකෙන්න නම් ඔයාලා ධූමපානය කරනවා නම් ඒක නවත්තන්න ඕන. ඒ වගේම තමයි මත්ද්‍රව්‍ය වලිනුත් වැළකෙන්න ඕන. ඒ වගේම තමයි හොඳට එක්සර්සයිස් කරන්න ඕන. තමන් තරබාරුයි නම් ඔබේසිටි නම් තමන්ගේ බර අඩු කරගන්න ඕන. ඒ වගේම තමයි සමබර පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගන්නත් ඕන. එතකොට ඔයාලට ප්‍රෙෂර් තියෙනවා නම්, සීනි තියෙනවා නම්, කොලෙස්ටරෝල් තියෙනවා නම් මෙන්න මේ රෝගී තත්ත්ව තියෙනවා නම් අදාළ වෛද්‍ය ප්‍රතිකාර නිසි පරිදි ලබා ගත යුතුයි. ඒ රෝගී තත්ත්ව පාලනයක් තබා ගත යුතුයි. ඒ වගේම තමයි හෘදයාබාධ රෝගී තත්ත්වයක් ඇති වෙන්න කලින් සමහර warning sign. ඒ කියන්නේ අපිට කල් තියා දැනගන්න පුළුවන්. ඒ තමයි ඔයාලා ටික දුරක් යනකොට ඔයාලට මහන්සියක් දැනෙනවා නම්, කන්දක් නගිනකොට වැඩපලක් කරනකොට ඔයාලට මානසික ගතියක් දැනෙනවා නම් චුට්ටක් වෛද්‍යවරයෙක් හම්බෙලා පරීක්ෂණ කරගත යුතුයි. එතකොට සීනි පරීක්ෂණයක්, කොලෙස්ටරෝල් පරීක්ෂණයක් මෙන්න මේ වගේ පරීක්ෂණයක් අඩු ගානේ අවුරුද්දකට සැරයක්, මාස 6කට සැරයක්වත් කර ගැනීම වැදගත් වෙනවා. ඉතින් මගේ ප්‍රධානම ටේක් හෝම් මෙසේජ් එක තමයි ඔයාලට පපුව කැක්කුමක් හැදුනොත් බල බල ඉන්නේ නැතුව ළඟම තියෙන ඉස්පිරිතාලයට ගිහිල්ලා ECG පරීක්ෂණයක් කරගන්න ඕන. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකෙන් හෘදයාබාධ රෝගී තත්ත්වය ගැන දෙයක් දැනගත්තා නම් තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තමයි මගේ channel එක subscribe කරලා නැත්නම් මේ වගේ තවත් වීඩියෝ බලන්න subscribe කරලා තියාගන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.